හින්දා අපි ගෙදර ඉන්නකොටත් බණ අහනවා. අපි ඇඳුම් ඇඳ බණ අහනවා. ඇඳුම් ගලවන ගමනුත් බණ අහනවා. නිදා ගන්න ගිහිල්ලත් බණ අහනවා. අවදි වෙනකොටත් බණ අහනවා. කන්න උයනකොටත් බණ අහනවා. කකත් බණ අහනවා. පිඟාන හොදනකොටත් බණ අහනවා. තාක්ෂණය දියුණු හින්දා අපිට දැන් හැම විදිහටම බණ අහන්න පුළුවන්. හැබැයි අපේ ඒ බණ එහෙම නරකයි කියන එකක් නෙවෙයි මේ කියන්නේ. හැබැයි සම්ප්‍රදාය හැටියට හාමුදුරුවෝ දිහා බලාගෙන බිම වාඩි වෙලා පුංචි පුටුවක වාඩි වෙලා බණ අහන එක තමයි අපේ සම්ප්‍රදාය. දෙහත් වට්ටියක් පූජා කරලා බණට ආරාධනා කරලා හාමුදුරුවන් දිහා බලාගෙන බණ අහන එක තමයි අපේ බණ. ඉස්සර බණ කියනකොට බණ හාමුදුරුවන්ට ඇති වෙනකම් බණ කියන. ගිහි ඇත්තෝ ඇති වෙනකම් බණ අහනවා. ගම්වල හින්දා ගෙවල් වලට යන්න බෑ. පාරවල් නැහැ. අලි ගහනවා. සත්තු කරදර. හවස පන්සලට ආවහම එළි වෙනකම් බණ අහනවා. හාමුදුරුවෝ බණ කියනවා, කිලම්පස එකක් වරදනවා, තොරතුරු කතා කරනවා, ආයි බණ කියනවා. උදේ තමයි ගෙදර යන්නේ. ගෙවල් වලට යන්න බෑ. ඒ දවස්වල ආලෝකය නැහැ, කැලෑවල්, ඒ වගේ ප්‍රශ්න නිසා එළි වෙනකම් බණ අහනවා. කළු බුද්ධරක්කිත හාමුදුරුවෝ කාලානුසූත්‍රයේ කරවල රෑ එළි වෙනකන් බණ කියනවා. සද්ධාතිස්ස රජුරෝ කෙළවරේ ඉඳන් ඒ බණ අහන් හිටියයි කියලා පූජාවලිය කියන පොතේ තියෙනවා. එතකොට අද මේ ධර්ම දේශනාව පවත්වන්නේ සම්ප්‍රදායානුකූලව හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා බණ අහන. එහෙම බණ දේශනා කරනකොට ධර්මයක් දේශනා කරනකොට හාමුදුරුවන්ට හිතුණු දේ කටට එන හැම වචනයක්ම ධර්මාසනයේ ඉඳගෙන කියන්න තහනම්. ධර්මාසනයට ඇවිල්ලා වටාපතක් අතට ගත්ත ගමන් හාමුදුරුවන්ට මහා බලයක් එනවා. ඒ බලය තමයි ධර්ම බලය.